Hello guys, good morning. අපි දැන් බෙලුල් වලට යන්න පටන් අරන් ඉන්නේ. වෙලාව අවිස්සාවෙලා හෙළ පුජුන් හොයන අතර කරා ඒක පැය 24ම ඕපන්. හරියට පාන්දර 4යි වෙලාව. පාන්දර 4යි වෙලාව අපි එන්න පටන් ගත්තේ දෙකටනේ. දෙකට තමයි අපි එන්න පටන් ගත්තේ. මේ අපි ඉස්සරයි සෙට් එමු. අපි දැන් යන්න පටන් ගත්තා විතරයි. දැන් අපුම පැයක් පැයක් විතර ආවේ. පැයක් විතර යනවා. මේ බලමු. එහෙනම් ඉස්සරයි සෙට් එමු. කළුපාන හන්දිය අපි ඉන්නේ. අපි ගෙදරින් ආවේ දෙකට ආවේ. අපි දැන් උදේට කාලා එහෙම දැන් වෙලාව කීයටද? 7:27යි හරියට වෙලාව. 7:27යි දැන් වෙලාව. මේ අපි කියන්නේ අපි දැන් දෙකක විතරයි නතර කරේ. අපි සාමාන්‍යයෙන් අපිට පැය 4ක් විතර ගියා. මේ පාන්දරම ආපු ඉන්න ලේසි මේ වාහනේමත් අඩුයි. වාහනේමත් ගොඩක් අඩුයි. දැන් අපි ඉන්නේ හැමෝම දන්න කළුපාන හන්දිය. මෙතනින් එහා ඉතින් දිව්‍ය ලෝකයන් පාරද කියලා තමයි කට්ටියම කියන්නේ. මේ අපි විඩ කලින් ගිහිල්ලා නැහැ බලමු ඉතින් ලස්සනයි. බලමු ඕ ලස්සනයි කියලා අපි මේ පැත්තට ආව පළවෙනි පාර. ක්ලයිමේට් එකත් හොඳයි. ක්ලයිමේට් එකත් හොඳයි. අවුලක් නැහැ. අපි දැන් අද බඹරකන්දැල්ලටයි ලංකාවලට තමයි යන්න ප්ලෑන් එක. අපි බලමු ඊට පස්සේ අපි හපුතලට යන්නේ. හපුතලෙත් අපි දන්න දැනගෙන තියෙන තැන් දෙක තුනකට යන්න හිතාගෙන අපි ඉස්සෙල්ලා මෙහෙනම් මෙහෙට ගිහිල්ලා බලමුනේ. බලමු. මෙන්න අපි ආවේ මේ සයිඩ් එකෙන් ඇවිල්ලා මෙතනින් උඩට යන්න තියෙන කළුපාන හන්දිය මේ බෝඩුත් තියෙනවා. අපි පාරණා කර දෙන්න මැප් එක බලාගෙන එන්න මේ පාර දින්නේ නැහැ බය වෙන්න දෙයක් නැහැ. අපි නම් ඉස්සරහින් හම්බෙමු උඩට ගිහිල්ලා. අපි දැන් කළුපාන පාරේ කිලෝමීටර් 2ක් විතර ආවා. එද්දි මේ වගේ බෙන්ඩයක් හම්බුණා. මාරම ලස්සනයි අර පැත්තේ ඉන්න මේ කඳුපන්දිය. මේ කහපාට මලුත් එක්ක මාර ලස්සනයි. ඒ කියන්නේ ඔය කට්ටිය එනවා නම් බයික් වල આવොත් එහෙම හොඳට මේ ආතල්ල ගන්නවා. කියන්නේ ලස්සන මාරම ලස්සනයි මේ ටික. මේ ඔයගොල්ලෝ බලන්න පුළුවන් අර පැත්තේ ලස්සන වීඩියෝ ටිකකුත් ගත්තා. අපි ලස්සන වීඩියෝස් ටිකකුත් ගත්තා. අපි ඒ ෂොට් ටිකක් දාන්නම් ඔය කට්ටියට. මේක මේ මෙතන බෙන්ඩ් එකේම මාරම ලස්සනයි. ඉතින් මෙතන ගොඩක් කට්ටිය මේ ෆොටෝස් වීඩියෝස් ගන්න තැනක්. මෙතන මේ පාරේ ඉඳගෙන මේ වංගුණත් මාර ලස්සනයි. අද අපි මේ උදේ දැන් කීයට විතරද? දැන් 8:53. දැන් 8:53යි වෙලාව. අද ක්ලයිමේට් එකත් අවුලක් නැහැ හොඳයි. අපි කොහොමද බම්බරකන්දැල්ලට දැන් ඔහොම අපි යන්න බැලුවේ. අපි මේ යන පාරේ ගත්තේ ඔයාලට ලස්සන ෂොට් එකක් පෙන්නන්න.
ගායිස් අපි දැන් ඇවිල්ලා අපි වාහන අතන පාක් කරාම කාපට් පාර එන්න තියෙන දිගටම වංගු තියෙන පොඩ පරිසෙන් අපි දැන් දියාල ගාවට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් 50ක ටිකට් එකක් අරන් යන්න තියෙන අපි පෙන්නන්නම් ටිකට්. මෙතනින් අපි මෙතන උඩ දියාල උඩටම යනවා ප්ලෑන් එක බලමු කොච්චර යනවද කියලා අපි දැන් කියන්නම් ඉන් ඩීටේල්ස් එක. මේ අපි මෙතන වාහන නතර කරලා මෙතනින් යන්න තියෙන මෙතන ටිකට් කවුන්ටර් එකේ තියෙන ටිකට් එක ගාන කියලා හරියට කියන්න විස්තරයි. ටිකට් පාන්න. දියාලු උඩට යන්නත් පුළුවන්. ගයිස් අපි දැන් මේ රුපියල් 50 මේ ටිකට් එකක් ගන්න තියෙන මේ වගේ පරිබලක කොහොම යන්න තියෙන්නේ. අපි දැන් වෙලාව හරියටම 10යි. 10ට තමයි අපි පටන් ගත්තේ. අපි බලමු මේ ඉස්සරහට කොහොමද පාර අපි විස්තර ඔක්කොම දෙන්න. මේ ටික මේ මාරම ලස්සනයි. මේ වගේ තැනකින් මේ වගේ පාරක් තියෙන්නේ. මේ සමහර තැන්වල කොන්ක්‍රීට් වලින් පඩිපෙළ දාලා තියෙනවා. අපි බලමු 10 ඉඳන් දියැල්ල මෙතනට ලස්සනට පේනවා. අපි බලමු අපිට කොච්චර ලයිද එතනින් අපිට කිව්වද දියැල්ල උඩට යන්න පුළුවන් කියලා. ලංකාවේ ඇලලත් යන තමයි ටාගට් එක. අපි කොච්චර වෙලාවක් යයිද කියලා විස්තර ටික හරියට කියන්නම්. අපි යන පාර වලට ෆුල් වීඩියෝ ඉන් ඩීටේල්ස් වීඩියෝ දෙන්න අපිට යන ටයිම් එක අපි රෙස් කරන්න නැවතුනාම අපිට මේ කොච්චර ලක් ගියද ටිකස් වෙන ගැටි. අපි දැන් පාර ටික ආවා. එතන කැම්පින් කරන කට්ටියට එහෙම වොෂ්රූම් තියෙනවා. කැම්පින් ආයෙත් හැමෝටම යන්න පුළුවන්. මෙතන වොෂ්රූම් එකකුත් එහෙමත් තියෙනවා. ඒකින්ද කැම්පින් කරන අයට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. නෑට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. මාර ලස්සනයි. මේ වගේ පාරවල වලින් යන්න තියෙන්නේ නේ. මේ රස්නේ නෑ ඇත්තට මේ වගේ මේ මහන්සි නම් නැවතිලා පොඩ්ඩක් ඉන්න තැනුත් තියෙනවා. මේ එහෙම මේ වයස්ක කට්ටියක් තනවා. ඉතින් ඒ කියන්නේ එන්න පුළුවන් බය නැතුව මෙහෙට පරිස්සමින් එන්න. මේ මොකද දැන් මෙතනින් ෆයිනස් ගස් තියෙන්නේ. ෆයිනස් කැලේ මෙතන පටන් ගන්න. ඒතර මේ වගේ මෙහෙම පාරක් තියෙන යන්න. අපි මේක තව ටිකක් උඩට ගිහලා ඔයාලට විස්තර ටිකක් කියන්න. ගායිස් අපි දැන් විනාඩි 10ක වගේ දුරක් ආවා. මේ වගේ පඩිපෙලක් මේ සෙට් වෙනවා. අවුලක් නැහැ. ෆයිනස් කෝල් නම් මං හිතා අතු ගාලා තියෙන්නේ. හැබැයි වැස්ස දවසක වගේ ඉදදී නම් පරිස්සමින් ඉන්න. මේ ෆයිනස් කොලත් එක්ක පොඩ්ඩක් ලෙස්සන ගතියක් එනවා. අපිට අතු ගාලා කරලා තියෙනවා. මේ පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න. මොකද මේ බෝඩ් ගහලා තිබ්බ අවදානම් කලාපය කියලා මම හිතන්නේ මේ ගල් පෙරලෙනවා. ගස් එහෙම එනවා මං හිතන්නේ මේ හරිය. මොකද ගල් එහෙම ඇවිල්ලා තියෙනවා. මේ සමහර ගස් වල අතු එහෙමත් ඇවිල්ලා තියෙනවා. ඒකින්ද මේ වගේ තැන් වලදී පොඩ්ඩක් ඒකත් අවධානයෙන් එන්න නේද? වැස්ස දවස් වලට දැන් අපි දියැලලත් පේනමාන ඉන්නේ. දියැලල අපි මේ මෙතනින් කොහොම කඩා හැලෙනවා. අපි මේ පල්ලෙහාට තමයි යන්නේ. අපි තව උඩට යන්න try කරනවා. අපි උඩට යනවා නේ. යන්න ඕනේ අනිවාර්යයෙන්. වැඩක් තමයි. අපි කොහොම හරි උඩට ගිහිල්ලා බලමු. මුදුනට අනිවාර්යෙන් යන්න ඕනේ. ඔව් මුදුනට අපි අනිවාර්යෙන් යනවා කොහොම හරි. ඒකයි ලංකාවෙලටයි. අනිවාර්යෙන් ඒ දෙකට යන්න. ඒ දෙකට යන්න ඕනේ අපි දැන්. තියෙනවා පික්මන්ට්. ඈ? ළඟ තියෙනවා පික්මන්ට්. ළඟම තියෙනවා. මෙයාට හදිස්සි ඉක්මනට යන්න ඕනලු. උඩට එන එක. නෑ දැන් අම්මා බොරු කියනවා. මෙයා දැන් අමාරු නෑ කියලා. මෙයා අමාරු නිසා හරි මිනිත්තුකුත් ගත්තා. දුක අමාරුන්නේ. අපි මෙයාලා වැටෙන මිනිස්සු කවන්න. අපි ගමු මුදලේ. අල්ලද්දට පොරේ වඩා උද. අපි දියැල ළඟට එද්දී 10:20ට වගේ ඇති. ඒ කියන්නේ අපිට විනාඩි 20ක් වගේ තමයි ගියේ. අපි මොකද හිමීටත් ආවේ. අපි මෙතන ගොඩක් වෙලා කාලය ගත කරේ නෑ. මොකද අපේ ටාගට් එක තිබ්බේ දියැල උඩට යන්න. මෙතන විනාඩි 10ක් වගේ පොඩි වෙලාවක් ඉඳලා අපි ටක් ගාලා දියැල උඩට යන්න පටන් ගත්තා.
උඩට මෙතන කෙලවරටම තමයි අපි යන්න අදහස. අපි කොහොම හරි එතෙන් අපි ඔයාලට යන පාර ඔක්කොම ඩීටේල්ස් එක්කම අපි දෙන්න අපි කොච්චර යනද කියලා අපි දැන් ෆොටෝස් වීඩියෝස් ටිකක් ගත්තා. අපි ඒ ටිකක් දාලා අපි ලස්සන වීඩියෝ ෂොට් එකක් ගත්තා. අපි දැන් යන්න පටන් ගන්න හදන්නේ උඩට. ඉතින් අපි මේ බම්බරකන්දල්ල පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් උඩට යද්දී උඩට යන්න තමයි තියෙන්නේ. මෙතන ගහලා තියෙන ලංකාඇල්ලට කිලෝමීටර් 2යි කියලා මේ පාරෙන්ම තමයි යන්න තියෙන්නේ මේ බම්බරකන්දල්ල උඩට. මේ පාරණ ෆයිනස් ගස් එක්ක මේ ෆයිනස් ගස් එක්ක දැන් ෆයිනස් කොළ වැටලා මේ පාර මේ ලෙස්සන් තියෙනවා. මේක ලෙස්සනවා ඇත්තටම. දැන් මේ වැස්ස කාලේ ගන්න එහෙමනම් පරිස්සමින්ම යන්න මේ ටිකට. මොකද මේක මාර විදිහටම ලෙස්සනවා. මේ මෙහෙම තමයි පාර තියෙන්නේ. අපි යන වෙලාවත් එක්ක යන්න දැන් වෙලාව කොහමද? දැන් වෙලාව 11යි. අපි පල්ලෙන් 10ට පටන් ගත්තා. මෙතනත් අපි ගොඩක් වෙලා ෆොටෝස් ගැහුවා, වීඩියෝස් ගත්තා. දැන් අපි මේක දිගේ උඩට තමයි යන්න තියෙන්නේ. කොහොම මේ පාරක් හොයාගෙන තමයි යන්න ඕනේ. ඔව් ෆයිනන්ස් කොළ ලෙස්සනවා. ඒකින්ද පරිස්සමෙන් යන්න ඕනේ. අපි යන් ගල්ලුඩි. අපි යන් එහෙනම් ගල්ලුඩි. මේ වගේ පාරක් යන්න තියෙන්නේ. මේ වගේ පාරකින් යන්න තියෙන්නේ. පරිස්සමෙන් එන්න මේ මොකද ලිස්සුවොත් ප්‍රපාතේ පොඩ්ඩක් වැඩි. ඒකින්ද පරිස්සමින්ම එන්න මේ වගේ තැන් වලට පොලිතින් නම් ගේන්න එපා. මොකද සමහර තැන් වල අපි දැක්කා පොඩි කොළ දාලා තියෙනවා. අපි මේ පාරේ කෙලීම ගිහිල්ලා අපි හැරෙන තැන මොකද මේ පොඩි අඩිපාරක් තියෙන්නේ. මේ අඩිපාර දිගේ තමයි අපි යන්න තියෙන්නේ. කියලා අපි අඩිපාරෙන් කොහොම හරි උඩට යන්න ඕනේ. එතකොට තමයි අපිට මේ බම්බරකන්දැල්ලේ උඩට යන්න පුළුවන් වෙන්නේ. අපි ඒකින්ද දැන් යන්න පටන් ගන්නවා. දැන් ටික යන්න පටන් ගන්න තියෙන්නේ. මේ ෆයිනස් මේ නේද තියලා ෆයිනස් ගස්වල හිටෙන එක මේ දිගටම මාරම් බෑගුමක් තියෙන මේ කැමරාවට පේන ෆෝන් එකේ කැමරාවට පේන්නේ නැහැ හරිය ලොකු බෑගුම. මේ බෑගුම මේ මේක අපි දෙනවා පොඩ්ඩක් අමාරුයි. තනියමවත් පරිස්සමින් මෙන්න මෙතනින් වරුම් මෙතනින් හැරෙන්න තියෙනවා. අර ඩීටේල්ස් අපි හැම විස්තරයක්ම දෙනවා. කොච්චරලා ගියාද අපි මහන්සි කරලා එහෙම යන්නේ. අපි ඒකින්ද බලමු මේ කොච්චර දුර යනවා යන්න තියනවද. හැම විස්තරයක්ම වලට කියන්න. පාර නම් තියෙනවා හොයාගන්න පුළුවන්. බය වෙන්නේ නැහැ. දකුණු පැත්තෙනම බර වෙලා යන්න. මේ පාරෙම දිගටම යන්න. අපි ඔයාලට මේ වීඩියෝ ගොඩක් දික් කරන්න නැතුව තින්ද මේ ඔයාලා මේ පරිසරය ගොඩක් පෙන්නලා අපි මේ පාරවල් බෙදෙන තැන් වලදී පෙන්නන්න. මෙතනින් උඩට තමයි බම්බරකන්දලට යන්නේ. ඒත් එක්කම මෙතනින් තමයි ලංකාවලට යන්නේ. මේ පාරෙන් තමයි ලංකාවලට යන්නේ. ෆයිනස් ගස් අඩු තැන්වල මේ වගේ මේ එක වල් බැලට එහෙම තියෙනවා. කියන්නේ මේ වගේ තමයි හරන් තියෙන්න තිබ්බේ ෆයිනස් ගස් නැත්තම්. ඒ වුණා නම් එහෙම මේ පැත්ත මාර ලස්සනට තියෙයි. මේ ෆයිනස් ගස් ඉඳදී මේ වගේ ගස් වලට හැදෙන්න බෑ ඉතින්. නැත්නම් ඉතින් මේක නිකන් තන බිම් වගේ තියෙන්නේ මාරම ලස්සනට. මේ ෆයිනස් ගස් ඉඳ ඉතින් පරිසරය ගොඩක් විනාශ වෙලා තියෙන. ඉතින් මාතර ජල මූලාශ්‍රයම ඔක්කොම ඉතින් මෙව්වින්ද විනාශ වෙලා තියෙන්නේ. ෆයිනස් ගස් ඉඳ ඉතින්. නැත්තම් මේ වගේ ලස්සනට තන බිම්ම තියෙනවා ඉතින්. මෙතනින් උඩට යනවා. දැන් අපි රතනවදාන කලාව විතර අපිට කලින් වර පෙන්වන තැන ඉඳන් මෙතනින් අපි උඩට එන්න දැන් පටන් අරන් තියෙන්නේ. මෙතන ඉඳන් මම හිතන්නේ ලොකු දුරක් නැතුව ඇති. මොකද උඩ දැන් මෙතනින් කෙලින්ම උඩට බෑගුමක් තියෙනවා. මම වීඩියෝ කරන්නත් බෑ. හරියට මේ ලිස්සනවා. වැටේ කියලා වයිඩ් ඉතින් අපි ඔයාලට හැරෙන තැන් ටික පෙන්වන්න. ගයිස් අපි දැන් මේ අමාරු පාරෙන් ඇවිල්ලා පළවෙනි view point එක ඇවිල්ලා ඉන්නේ. ඊයල්ල මෙතනින් පේනවා. ඒක පරිස්සමින් යන්න. මේ ෆයිනස් කොළ එහෙම දිනා පරිස්සමින් මෙන්න
ඉස්සෙල්ලම එක්කෙනෙක් ගිහිල්ලා යාළුවෙක් ගිහිල්ලා දැන් ඉන්නවා මෙතනට වෙලා කොහොමද view එක? නම් පිස්සුවක්. මේක නම් පිස්සුවක් ආයේ මේ view එක නම් මඩසිරි guys මේ කොහොමද දැයිම? වැළුනොත් ආයෙ නම් ඉතින් අපේ කෑල්ලක්වත් හොයන්න වෙන්නේ නැහැ. මේ ආයෙ ඒ වගේම තමයි view එක. ඉතින් view එක ගියල්ල මෙතනින් ගලා වැටෙනවා. ගියල්ල බලනවා නම් යන්න තියෙන මෙහෙම වටයක් ගිහලා යන්න තියෙන්නේ. මාරම ලස්සනයි. මාරම සතුටක් තියෙන්නේ. ඒ කියන්නේ ගමන ලොකු අමාරුවක් නෑ. මොකද පල්ලෙත් ෆොටෝස් ගහලා අපි මෙතෙන් දෙද්දී අපිට 11:40 අපිට සාමාන්‍ය පොඩි වෙලාවයි ගියේ. අපි හිතුවට මේ ඉක්මනට මෙතනට ආවා. මෙතන මාරම ගතිය ඈත කඳු පේනවා. මෙතන නම් අපිට කොච්චර හිටියත් මේ වොන්න මේ මෙතන එපා වෙන්නේ නැහැ. මෙතන අපි අර කලින් හිටපු තැන මේ තියෙන පල්ලිය පේන්නේ. මාරම ලස්සනයි. අපි ආව පාරක් තියෙන අපේ වාහන අපි දැන් මෙහාන් අතන අපි දියල් උඩටම ආවා. එහෙනම් එතන ඉඳන් මේක නම් පිස්සුවක් ඈ. අපි මෙතනින් උඩට තමයි ගියේ මේ බඹර කන්දැල්ලේ උඩට. මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ ලංකා ඇල්ලට. ගයිස් ලංකා ඇල්ලට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. වෙලාවත් එක්ක අපිට අපි ඒ ළඟට හරි යන්න try එකක් දෙනවා. මේ මෙයාගේ පාර ගන්න තියෙන්නේ මම හිතන කෙලවරින් එහා තමයි අර මේ හැරෙන්න තියෙන වැලිමංගුවයි ලංකා ඇල්ලේ උඩටයි පහළට යන්න තැනක් තියෙනවා. එන්නේ ඒ ටිකේම ලස්සන අපි එතන ෆොටෝස් ටිකක් ගන්න. මොකද අපි හපුතලට යන්න ඕනේ. ඩිසෙම්බර් ග්ලෝ එකට යන්න අදහසක් තියෙන ෂුවර් නෑ දැන් ටයිම් එකත් එක්ක. ගයිස් මෙතනින් යන මාරම ලස්සනයි. ඕනම් බලන්න ෆයිනස් කෙලෙත් ඉවර වෙනවා මෙතනින්. මේත් එක්කම පාර කොහොම වෙයිද අපි බලමු. ගයිස් මේක මාරම ලස්සන. අපේ තිබ්බ මහන්සියත් එක්ක ගියා. මාරම ලස්සන view ඇතින් මේ කඳුත් එක්ක මීදුමයි මාරම ලස්සනයි. අපිට හිතා ගන්න බෑ. කියන්නේ මේ මෙතනට ඇත්තටම එන්න ගොඩක් කට්ටිය එනවා. අඩුවීම වෙන්නේ නැති මෙතන මොකද කිලෝමීටර් 10ක් තියෙනවා කියලා හින්දා සමහර කට්ටිය පල්ලෙන් හැරලා ගියා. ඒකට මේක මාරම ලස්සනයි. හිතා ගන්න බෑ මේ මෙතනින් පාරවල් දෙකක් තියෙනවා. එකක් ලංකා ඇල්ලේ පහළට අනිතේ ලංකාල්ලේ උඩටයි. මං හිතන්නේ වැලිවංගුවලට යන්න පුළුවන් කියලා කියනවා. අපි හරියට ඒක නම් දන්නේ නැහැ. බලමු අපි මෙතන ලස්සනට. අපි ලංකාවලට යන්න නැතුව අපි මෙතනින් නතර වුණා. මොකද දැන් වෙලාව 1යි. අපිට හපුතලයට යන්න ඕනේ. අපි නවතින්නේ හපුතලේ. ඒකෙන්ද අපි මේ ගමන අපි මෙතනින් නතර කරලා අපි හපුතලයට යන්න පිටත් වුණා. ගයිස් අපි දැන් බිලිවුලුවේ ඉඳන් අපි ඉන්න තැනට මේ ආවා. අපි නවතින තැනට. මෙතන මාර ලස්සනයි. වන්ට ලස්සන view එකක් තියෙන අර පැත්තේ. අපි වලට මේ පොඩි මොකද්ද room tour එකක් පෙන්නන්න. ළඟවන්න මේ තේකොළ එහාට තනියම තේවත්ත තියෙනවා. අල්ලට යන ගම. මේ පැත්තෙන් view එක. ඒක පෙන්නන්නේ view එකට ගිහලා. අපි මේ මෙහෙම මෙතන එක room එකක් තියෙනවා. මෙතන room එකක් තියෙනවා. මෙතනින් පල්ලෙහා කිචන් තියෙනවා. අපි කිචන් ටිකක් පෙන්නන්න.
මේ අපි ඉන්නේ රූම් එක මේක අපි ගත්තේ ඒකේ මේ ඇටච් බෑත්රූම් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් තමයි සුපිරිම view එක තියෙන්නේ. මෙතනින් එළිය මාර ලස්සනයි කොහොමද? මේ මෙතනින් කෝච්චි පාරනේ. ඔව් කෝච්චි පාර. guys මෙතනින් යන්නේ කෝච්චි පාර. hi guys අපි දැන් බම්බරගන්ද ඇල්ලදී ඇලට ගිහිල්ලා අපි ඉන්න දැන්ට ඇවිල්ලා අපි රැට කාලා අපි දැන් නිදා ගන්න ලෑස්තියි. මොකද අපි එද්දි ගිහලා පාන්දර 1ට එද්දි අපිට මහන්සි ඇත්තරම. දැන් අපි ටිකක් වෙලා මෙහෙම ඉඳලා එක්ක නිදා ගන්නවා නැත්නම් දැම්ම නිදා ගන්නවා කයියක් දාලා නිදා ගන්නවා. මෙතන අපි නැවතුන තැන තොල් පෙන්වන්නේ පට්ටම සීතලයි. එයාලා දැන් කිව්වා උදේ වෙද්දී මේදුම් සම්පූර්ණ මේදුම් වැහෙනවා කියලා. ට්‍රේන් එකත් යන ට්‍රේන් පාර මාර ලස්සනට පේනවා. මෙතන පල්ලෙහාම පේන ඈත කන්දෙන් යන එකත් පේනවා. රැට තමයි මේක ලස්සනේ. රැට තමයි ලස්සන මේක. අපි මේ දැක්කේ ඇත්තට දැන් නේද? ඒ කියන්නේ දැන් දැක්කේ අපි මේ එළියට ආවට පස්සේ තමයි එළියට ආවට පස්සේ තමයි අපි දැක්කේ මේ ට්‍රේන් එක යනවා. මාරම ලස්සනයි. ඉතින් අපි ඉතින් මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අපි හෙට අපුතලේ ඉඳන් නෝරෙලිය නෙළුමල් බලන්න යනවා. හෝන් ප්ලේස් වල. ඒකත් ලස්සන vlog එකක් වෙයි. ඒක අපි ලස්සන shot එකක් ගන්න try කරනවා. අනිවාර්යෙන් බලන්න. එහෙනම් මේ vlog එක බලව thank you. bye. මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ ආදරෙන් අරන් විත් තුරුළුවන් නෙමි සඳපාන ඔබ වැනි නිල්ලහස් නැලවුනි මගේ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නින්නති සංසාර සිහිනයේ පෙම් අපසරානුබයි මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි මං ඔබට